අයිබෝන් කියලා මම පිළිගන්නවා. අපි අද කතා කරන්නේ 2024 නැත්නම් කියන්නේ 2024 අවුරුද්දේ බස්නාහිර පළාත් ගණිත පේපරේ B කොටසේ පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරනවා. මේකේ පළවෙනි කියන්නේ ඒකීය සමාගමක් තියෙන කොටසක මිල රුපියල් 40යි. වර්ෂයක මුලදී බිම්මා සමාගම කොටස් 750ක එකෙන් මිලදී ගන්නවලු. රෝමිලක් එක ප්‍රශ්න ගන්න බිම්මල් ආයෝජනය කළ මුදල සොයන්න කියලා. බිම්මල් අරන් තියෙන කොටස් 750යිනේ කොටස රුපියල් 40. එතකොට 750 වැඩි කරන්න ඕනේ 40න්. එතකොට රුපියල් 30000 කියලා එනවා. ඊට පස්සේ කියනවා වර්ෂ අවසානයේදී රුපියල් 4500ක ලාභාංශ මුදලක් හම්බුණාලු. අපිට කියනවා සමාගමෙන් කොටසට ගෙවූ ලාභාංශය හොයන්න කියලා. ලාභාංශ මුදල රුපියල් 4500නේ. කොටස් තියෙන 750 නේ. ඒ කියන්නේ ලාභාංශ මුදල හොයන්න 4500 බෙදනවා 750. මේක බින්දුවට කරනවා 75ට 1යි 450ට 75යි. එතකොට අපිට රුපියල් 6යි කියලා එනවා. රෝමිලක් අංග 3 කියන වර්ෂයක් අවසානයේදී හිත කොටස් වලින් එක රුපියල් 42 ගානේ විකුණනවලු. එතකොට කොටස් විකිණීමේ ලද මුදල ඉන්නේ 42 වැඩි කරනවා 850යි. රුපියල් 31500ක් කොටස් විකිණීමේ හම්බ වෙනවා. ඊට පස්සේ ප්‍රශ්න කියනවා කොටස් විකුණාගත් මුදල හා ලාභාංශ ආදායමට තවත් අමතර මුදලක් එකතු කර. කොටස් විකුණලා ගත්ත 30500යි ලාභාංශ මුදල අපිට කලින් දීලා තියෙනවා ප්‍රශ්නේ 4500යි කියලා. ඒක න අමතර මුදලක් එකතු කරලා 110ක වාර්ෂික වැල්පොලි අනුපාතයකට ගෙවන ගිණුමකට වසර දෙකක් සඳහා තැන්පත් කරනවලු. ඒකෙන් පළමු වසර අවසානයේ ලැබෙන පොලි මුදල රුපියල් 4200යි. දැන් මේක අපි අමතර මුදල දන්නේ නැහැනේ. අපි අමතර මුදල x කියලා ගමු. එතකොට අමතර මුදලයි කොටස් විකිණීමෙන් ලද මුදල 31500. ලාභාංශ මුදල 4500. ඒකට 110ක පොලේ පළමු අවුරුද්ද. පළමු අවුරුද්ද නම් 110යි. කියන්නේ 100 තැන්පත් කර රුපියල් 10නේ පළමු අවුරුද්දට. ඒ මුදල සමාන වෙන්නේ රුපියල් 4200කට. ඔන්න සංකල්පය තේරුම් ගන්න. දැන් අපිට මේ සූත්‍රයක් විදිහට හදියා තියෙන. දැන් මේ අපි x ස්ථානි කර ගන්න ඕන. 31500 4500 36000යි අපිට මේ බිඳුව කැපුවා. ඒකට අපි කියන්නේ එකට 10යි. සමානයි 4200යි. දැන් අපි මේ 10 අපි අයින් කරනවා. ඉතින් 10න් වැඩි කරනවා 10 10 අපිට 4200 වැඩි කරනවා 10න්. x ධන 336000 සමානයි රුපියල් 42000ට. 4210න් වැඩි වුණා. අපිට x නේ තනි කරගන්න